පළුගලෙන් බුදු පිළිමේ නිර්මාණය කරනකොට කොච්චරනම් මිටි පාරවල් ගහන්න ඇතිද? ගාන හැම මිටි පාරකටම ඔරොත්තු දුන්න නිසා බිඳිලා ගියේ නැති නිසා පළුදු නැති බුදු පිළිමයන් ගලෙන් නිර්මාණය වුණා. ඔය ගහන එක පිළිමයකදී හරි මේ නහය ගාවදින් හරි කැඩුනා නම්, මේ අතේ ඇඟිල්ලක් හරි කැඩුනා නම් හැම කුළු ගෙඩි පහරකටම ඔරොත්තු දුන්න නිසා බුදුරුවන් මැවුණා. මැවුණ බුදුරුවටද මිනිස්සු ඇන්දේ ගල කඩපු කෙනාටද? බුදුරුවටයි. ගහපු අයට වැන්දේ නෑ, ඔරොත්තු දුන්න කෙනාට වැන්දා. ඒ නිසා අප මහා බෝධිසත්වෝ තමන්ගේ තාත්තා අතපය කපද්දී ඒ කුළු ගෙඩි පහරටත් ඔරොත්තු දුන්නා. දන් දෙන්න යද්දී මහ පොළොව දෙබෑ වෙලා ගිනි අඟුරු මතුවෙද්දී ඒ ගිනි අඟුරු ගොඩේ දන් දීලා ඒ කුළු ගෙඩි පහරටත් ඔරොත්තු දුන්නා. ඉල්ලලා දරුමල්ලොත් ඉල්ලලා හැම දෙයක්ම ඉල්ලගෙන එද්දී හැම දෙයක්ම දිදී ඒ කුළු ගෙඩි පහරට ඔරොත්තු දුන්නා.